फ्रेंड भैया अभी फ्लैट के मालिक कोई प्रश्न करा फ्रेंड भैया हम पे निकला है මම ෆ්ලැට් එකේ C බ්ලොක් එකේ මං හේමාල් නීතික දවසකටදී අයියාගේ මල්ලි මා ඉදිරියට ප්‍රශ්නයක් වෙලා මම මල්ලිට ගැහුවා. फ्रेंड भैया දෙන්න කතා කරගෙන ඉන්නද වැරදිලාගේ මෙයා ගැටින් තාත්තට පාරක් හදුනා ඉතින් තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ फ्रेंड भैया අඩෝ ඔබ මගේ ඒරියා ගෙන්ද මගේ මිනිස්සුන්ට විරුද්ධව එන්ට්‍රියක් දැම්මා මගේ බයික් එක වරන් කරුවා මම පොලිසිය පාර දුන්නා. ඉතින් අයියා ගෝලි කියලා මන් දැනන් හිටියේ නෑ. අඩෝ ඔබ කියන්නේ අපේ මිනිස්සු ඔක්කොම හොරු කියලාද මිනිහා නෑ එහෙම නෙමෙයි. අයියෝ මෙතනට ගෙනල්ලා මගේ ඉස්සරහා දීලා අහලා බලන්න. ඌ නෑ කියනවනම් මාව මෙතනදිම කපලා කොටලා ඉවරක් කළා. වැන්ඩ අතුල්ලි ගියාට පස්සේ බිස්නස් එක දිගටම කරන් යන් කියලා මාත්‍යා පොඩි යෝජනාවක් දැම්මා මම බෑ කිව්වා මට ඒ තේන මූ ඩීජේ ඔබාගෙන මමයි කිව්වේ මුන්ට ඇන්ටි දාගන්න එයින් මට කලින් නොකියුවේ මේ වැඩ නිසා මගේ නම සෞත්‍තිර වසන්ත ඒ 48ක් ඇතුළත තමුසර බයික් එක ලැබෙන මොකක් හරි වෙලා බයික් එක නොලැබි ගියොත් මං තමුසර වටිනාකම ගියෝ නෑයි එහෙම අවශ්‍ය නෑ. මට උරුනේ අයියව කෙලින්ම හම්බෙලා මේ දේ කියන්න. එච්චරයි. අපේ එක බයික් එක ඉස්සෝ වගේම තමන් උට ගහපේකත් වැරදි. ආයේ වචනකින්වත් ප්‍රශ්න තියාගන්න එහෙම නෙවෙයි හොඳේ. මං අපේ එක ගැන බලා ගන්න. උඹලා කොයි දිහරි හම්බෙලා ගහ ගන්න එහෙම නෙවෙයි. මුන් දෙන්න ආයේ ගහගෙන තිබ්බොත් මුන් දෙන්නටම ගහපන්. යන්න පුළුවන්. කොහොමද උගේ කතාව? පට්ට පොර.